මොකද දෙවියන්වහන්සේ දන්නවා වාගේ දැරට මාළු ආවොත් ඔයා මාළු අල්ලගෙන නවත්තන්නේ නැහැ කියලා. මොකද උන්වහන්සේ වාගේ කැඳවීමක් තියෙන නිසා. උන්වහන්සේ මඩගාලා තියෙන නිසා. උන්වහන්සේ කොහොමද තියෙන නිසා. වාගේ දැරට මාළු උන්වහන්සේ වන්නේ නැහැ. දැරේ මාළු අඩුවට තරමට තේරුම් ගන්නවා මේ කැඳවීම ගැඹුරුයි. ආමේන්. හල්ලුයා. ඔයාගේ දැරට හවුන මාළු නෑ මේ ගොඩ. ආහා. ගැඹුරුයි. යස්. හල්ලුයා. ගැඹුරුයි කියලා දැනගන්න උත්තම වාගේ දැරට මාළු හවුනේ. හලෝ මම කියන කන්නේ නෑ. ආමේන්. ඔයාලා මේ සාරල දිසේ මම කල්ලා වැඩක් නෑ. ආමේන්. ගැඹුරට නම් උඩ තෝරු මෝල් දෙනවා. හල්ලුයා. සාරල දිසේ මම කල්ලා ඉලා ඔබ තෝරු මෝරු අල්ලගෙන නැහැ. දෙවියන් වහන්සේගේ දැලට මාළු ඉවන්නේ නැත්තේ. ඒකට හේතුව ඔබ මේ අල්ලන තැන නැහැ. ආහා. ඉන්නේ. හalleluya. ආමේන්. පළවෙනි දේ තමයි ඔයාගේ දැලට මාළු වෙන්න ඕනේ නා. යේසුස් වහන්සේට ඔබට නගින්න අවශ්‍යද? ආහා. දේවනාන්ද. ආහා. දේවනාන්ද. ඔයාගේ දැලට මාළු ඕනේ නා. යේසුස් වහන්සේට ඔබට නගින්න අවශ්‍යද? මොකක්ද මේ මිනිස්සු ඔබට නගලා යේසුස් වහන්සේ කරපු පළවෙනි දේ? මාළු නෑ. ඉතින් දේශනා. ආමේන්. ආමේන්. ආගේ මාළු වෙන්නේ එන්නේ. ආහා. ආගේ මාළු වෙනවා දේශනා. ෆස්ට් වාගේ බෝල්ටුවන ඔරුවට යේසුස් වහන්සේ ගොඩ වෙන අවසර දෙන්න. ආමේන්. ඊට පස්සේ උන්වහන්සේට ඔයා කර්ම කොට අනිත් අයට උගන්වන්න අවසර දෙන්න. ආමේන්. වාගේ වචන වලින් අනිත් අයට සේවය කරන්න අවසර දෙන්න. උන්වහන්සේගේ වචන වලින් අනිත් අයට සේවය කරන මොහොතේ ඔබ සුභාරංචි කියන මොහොතේ මිනිස්යාට දෙවියන් වහන්සේ ඔබ කතා කරන මොහොතේ. හalleluya. ආහා. ආමේන්. හalleluya. දැන් පිරුණාට පස්සේ ඔබ දැලත් ඇල්ල දෙවියන් වහන්සේ කියන්නේ. ආමේන්.